සිරු දිනටම සුබ දවසක් කියලා පිළිගන්නවා SLTech YouTube channel එකට. අද වීඩියෝ එකක් කරන් ආවේ අලිවට සර්කිට් එකට එලාම් එකක් හදාගන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. මේක 12 volt වලින් වැඩ කරන විදුලි සඳහා පාවිච්චි කරන්න පුළුවන් එලාම් සර්කිට් එකක්. ඒ වගේම 230 volt AC වලින් වැඩ කරන විදුලි පරිබථ සඳහා එලාම් සර්කිට් එක තියෙනවා. ඒත් මේ සර්කිට් එකම තමයි ඒකේ පොඩි කොටසක් තව අමතර එකතු වෙනවා. මේ තියෙන මේ වගේ 230 volt වලින් වැඩ කරන්න හදපු සර්කිට් එකක්. මේකේ අවසානට මම කියලා දෙන්නම් ඒ අමතර එකතු කර ගන්න ඕනේ කොටස මොකක්ද කියලා. මේක ඉතින් 12 volt වලින් වැඩ කරන්න හදපු සර්කිට් එකක්. මේකේ ගැන පොඩ්ඩක් අපි විස්තර කරොත් එහෙම මෙන්න මේ කොටසෙන් තමයි මේ සර්කිට් එක වැඩ කරන්න අවශ්‍ය සිග්නල් එකක් ලබා ගන්න. සිග්නල් ලබා ගන්න පාවිච්චි කරන මේ කොටස. මේ කොටස ගැන කිව්වොත් එහෙම මේක තමයි මේ ටර්න් 10ක් කියලා දාලා තින්නේ. මේක තමයි අපි උතා ගන්න කොයිල් එකේ. එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆෝමර් එක උතලා ඉවරුනාට පස්සේ ප්‍රයිමරි සර්කිට් කියන වයින්ඩින් එක උතලා ඉවරුනාට පස්සේ ඒකට උඩින් මේ වගේ වට 10ක් කොයිල් එකක් උතා ගන්නවා. ඒකෙන් මේ වගේ රෙක්ටිෆයර් එකකට දෙනවා. රෙක්ටිෆයර් එකට දීලා DC කරලා මෙන්න මෙතන දානවා කැපැසිටර් එකක්. මෙතන අනිවාර්යෙන් කැපැසිටර් එකක් දාන්න ඕනේ. මොකද මෙතන මේ අපි තප්පරෙන් තප්පරේ කැඩි යන නිසා තප්පරෙන් තප්පරේ කැඩෙන්න අරග ගද්දි මේකෙත් හැදෙන වෝල්ටේජ් එක හැදෙන්නේ තප්පරෙන් තප්පරේ කැඩි හැදෙන වෝල්ටේජ් එකක් හැදෙන්නේ. ඒ වුණාම මේක DC වුණාම කෙලින්ම මේ වගේ LED එකට දුන්නොත් එහෙම තප්පරෙන් තප්පරේ කරන ගානට LED එක බ්ලින්ක් වෙන්න ගන්නවා. එතකොට මෙතන LDR එකේ සිග්නල් එක නිසා වෙනස් වෙන නිසා අතන එලාම් එකක් දෙන්න ගන්නවා. ඒ නිසා මෙතන කැපැසිටර් එකක් දාන්න ඕනේ. මෙතන තප්පරෙන් තප්පරේ කැඩි හැදෙන වෝල්ටේජ් එක මෙතන DC වෙලා කැපැසිටර් එකේ යම් කිසි කාලයක් රඳවාගෙන තබා ගන්න. මෙතන කියන්නේ LED එක එක දිගටම වැඩ කරවන්න ඕනේ. මොකක් හරි ප්‍රශ්නයක් නිසා වැට ෂෝට් වුණොත් විතරයි මෙතන හදන වෝල්ටේජ් එක නැති කර දාන්නේ. එහෙම නැති වුණා ගාම මෙතන කැපැසිටර් එක වෝල්ටේජ් එකත් නැති වෙලා නැති වෙලා ගිහිල්ලා මෙතන LED එක මේ පත් වෙන්නේ නැති වුණාම LDR එකට සිග්නල් එකක් කරන් තමයි මේ කොටස වැඩ කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් මෙතනට 1000 UF 25 වෝල්ට් වගේ කැපැසිටර් එකක් දා ගන්න ඕනේ. මේ කොටස මේ එලාම් සර්කිට් එකේ කොටසට මම ඇඩ් කරන්නේ නැහැ. මේක වෙනම කොටස් පොඩි සර්කිට් එක තමයි හදාගන්නේ. මේක බලපෑම පොඩි සර්කිට් එකක් තියෙන රෙක්ටිෆයර් එකකුයි කැපැසිටර් එකකුයි රෙසිස්ටර් එක LED එකයි තමයි දාගන්න තියෙන්නේ. ඒක වෙනම කොයිල් එකකින් වෝල්ටේජ් එක කරා ඒක වෙනම හදා ගන්නවා. මෙතන මේ LDR එකයි ඒ කොටස වෙනම හදා ගන්නවා. තව එකක් මෙතන මේ 50 පොටෙන්ඩෝමීටර් එකක් පාවිච්චි කරලා දෙනවා. මේකෙන් අපිට පුළුවන් එලාම් එකේ සෙන්සිටිව් එක අඩු වැඩි කරගන්න. ඒ කියන්නේ පොඩි ෂෝට් වීම් එකදී පවා එලාම් එක වදින විදිහ අපිට මේකෙන් ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන්. අපි බලමු මේකද මේ කොටස හදා ගන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. අපි මුලින්ම මේ වගේ බසර් එකක් ඕන වෙනවා. මේක DC වෝල්ට් 3 ඉඳලා 24ක් වෙනකම් වෝල්ටේජ් දෙන්න පුළුවන් බසර් එකක්. ඒ වගේම මේ වගේ 12 volt රිලේ එකක් ඕන වෙනවා. ඒ වගේම මේ වගේ 50k පොටෙන්ඩෝමීටර් එකක් ඕන වෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ LDR එකක් මේකට ඕන වෙනවා. ඒ වගේම මේ C828 කියන මේ ට්‍රාන්සිස්ටර් මේක ඕන වෙනවා. ඒ වගේම 1k රෙසිස්ටර් එකක් ඕන වෙනවා. තව 1 ampere diode එකක් මේකට ඕන වෙනවා. තව මේ සර්කිට් එක පාස් කරන්න මේ වගේ ඩොට් කැලක් මම පාවිච්චි කරනවා. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. හරි ඉතින් ඔන්න මම ඒ එලාම් සර්කිට් එක මේ වගේ බෝඩ් එකට දාලා පාස් කරලා ඉවර කරගත්තා. පැසරෝස් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මම මෙතන මේ පොටෙන්ඩෝමීටරේ බෝඩ් එකට තියලා පාස් කරලා හදාගත්තා. මේකට එලාම් එකත් ඒ කරගත්තා. මම මෙතනට පවර් දෙන්න ජැක් එකකුත් පාස් කරගත්තා.
අපි මෙතනට පව එකක් දීලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම ඔගේ 12 ලෝඩ් ලබා දෙනවා මේකට. ඔන්න එහෙනම් එලාම එක වැඩ කරනවා. දැන් අපි මෙතන මේ LDR එකට අපි ආලෝකයක් ලබා දුන්න ගාම එලාම එක නතර වෙනවා. ආය ආලෝකය ඉවත් කරේ හැනින් එලාම එක වදින්න ගන්නවා. දැන් ඔන්න මම ආලෝකය නැවතත් ලබා දීලා තියෙනවා. ඔන්න ඒ වෙලාවේ එලාම එක වැඩ කරන්නේ නැහැ. ඔන්න ආලෝකය නැති වෙනවා. ඒකට එලාම එක වැඩ කරනවා. මේ විදිහට තමයි වෙන්නේ. ඉතින් මේකේ මම මේකේ පව එක දැන් ඉවත් කර ගන්නවා. මෙන්න මේ කොටස නේ අපි මේකේ LDR එකට අවශ්‍ය ආලෝකය ලබා ගන්න හදාගත්ත සිග්නල් එක ගන්න කොටස. මේකේ දැන් මෙන්න මේ හයි වෝල්ටේජ් පැත්තේ මොකක් හරි හේතුවක් නිසා වැට ෂෝට් වුණා. වැට ෂෝට් වෙලා තියෙන වෙලාවක මේකේ වෝල්ටේජ් එක හදන්න නැති වෙලා ගිහිල්ලා මෙතන වෝල්ටේජ් එක නැති වෙලා ලයිට් එක නිමිලා තියෙන්නේ. ඒ වෙලාවට එලාම් එක වදිනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් වැට ෂෝට් කියලා. අපි මේක තවත් බලමු සර්කිට් එකට හයි කරලා කොහොමද මේක සෙන්සිටිව් එක අඩු වැඩි කරලා හදාගන්නේ කියලා. බලමු පොඩ්ඩක් මේක මැෂින් එකට හයි කරලා. හරි ඉතින් ඔන්න මම එලාම් සර්කිට් එක අපි අලියට පරිපථයකට සයි කරගත්තා. මෙන්න මේ කොයිල් එකේ මේ අතර තියෙන වයින්ඩින් එක තමයි මේ අටර්න් 10ක් උතා ගන්න කියලා තිබ්බ වයින්ඩින් එක. ඒක ඉතින් අර වයින්ඩින් එක කරගෙන මේ තියෙන රෙක්ටිෆයර් එක කරා DC කරලා කැපැසිටර් එකක් දාලා ලොග් ඉන්ඩිකේටර් එකක් දාලා තියෙනවා. අපි බලමු මේක පව එක දීලා කොහොමද කියලා. ඔන්න එහෙනම් වෙලාව මේක ඔන් වුණා. ඔන්න දැන් මැෂින් එක වැඩ කරනවා. දැන් මේකේ එලාම් එක පොඩි ප්‍රමාණයක් අපිට එනවා වදිනවා. අපිට මෙන්න මේක ප්‍රීසෙට් එක කියන්නේ මේ පොටෙන්ඩෝමීටර් එක කරකවලා අපිට මේක සෙන්සිටිව් එක හදාගන්න. දැන් ඔය පොටෙන්ඩෝමීටර් අඩු කරගෙන යද්දි එලාම් එක අපිට ඒක ඊටාම වදින නොවදින ගානට තියාගන්න පුළුවන්. දැන් අපි මේ පැත්තේ ෂෝට් එකකාර පැත්තේ අපි ආක් කරද්දී අවුට්පුට් එක ෂෝට් කරද්දී මේ පැත්තේ එලාම් එක වදිනවා. ඉතින් තාමත් සාර්ථක එලාම් සර්කිට් එකක්. මේ වගේ හයි වෝල්ටේජ් වලින් වැඩ කරන හයි වෝල්ටේජ් අවුට්පුට් එන මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් ඔතන මැෂින් සඳහා මේ එලාම් සර්කිට් එක තාමත් සාර්ථකයි. මම ඊළඟට කියලා දෙන්නම් අර 230 වෝල්ට් AC වලින් වැඩ කරන එලාම් සර්කිට් එකේ මං කිව්වා පොඩි කොටසක් තව අමතර එකතු කරගන්න තියෙනවා. ඒ කොටස මොකක්ද කියලා මං කියලා දෙන්නම් දැන්. හරි ඉතින් ඔන්න බලමු 230 වෝල්ට් AC වලින් වැඩ කරන විදුලියට පරිවර්තයකට එලාම් එක හදාගද්දී හදාගන්න කොහොමද කියන එක. මේකේ දෙපැත්තෙන් පේනවා රෙක්ටිෆයර් ඩයෝඩ් හතරක් දාලා DC කරලා ස්මූත් කැපැසිටර් දීලා තියෙනවා. මේ පැත්තෙත් ඩයෝඩ් හතරක් දාලා කැපැසිටර් එකට දන් දෙන්න කියලා DC අවුට්පුට් එකක් දෙන්න හදලා තියෙනවා. ඉතින් මේකේ මෙන්න මේ කොටසේ මෙන්න මේ පැත්තේ ඩයෝඩ් හතරක් දාලා DC කරලා ස්මූත් කැපැසිටර් දීලා තියෙන්නේ මේ එලාම් සර්කිට් එකට අවශ්‍ය වෝල්ටේජ් එක හදාගන්න. දැන් අපි 230 වෝල්ට් වලින් වැඩ කරන්නේ මෙන්න මේ වගේ සර්කිට් එකක් තමයි පාවිච්චි කරන 230 වලින් වැඩ කරන මැෂින් එකකට. ඉතින් මේකට අපි දෙන්නේ කෙලින්ම 230 වෝල්ට්. එහෙම දුන්නොත් එහෙම ඉතින් මෙතන එලාම් සර්කිට් එක 230 වෝල්ට් AC වලින් වැඩ කරන්න බෑනේ. එලාම් එක ස්විච් වෙනවා. ඒ නිසා අපි මේකට මෙන්න මේ වගේ පොඩි ට්‍රාන්ස්ෆෝමරයක් පාවිච්චි කරනවා. මේක ට්‍රාන්ස්ෆෝමරයක් පාවිච්චි කරලා මේ ට්‍රාන්ස්ෆෝමරයට දෙනවා 230. ඒතර මේ පැත්තෙන් අවුට් වෙනවා. මේක නම් 12 වෝල්ට් දෙකක්. ඒ කියන්නේ මැද එකත් එක්ක දෙපැත්ත 12 වෝල්ට් අවුට් වෙන ට්‍රාන්ස්ෆෝමරයක්. මිලිඇම්පියර් 300 ට්‍රාන්ස්ෆෝමරයක්. මේකෙන් අපි පව එකක් ගන්නවා. පව එක දෙනවා මෙන්න මේ කොටසට. මෙන්න මේ ඩයෝඩ් බ්‍රිජ් එකට තමයි මෙතනින් ට්‍රාන්ස්ෆෝමර් සප්ලයි එකක් දෙන්නේ. එතකොට මේක හරහා DC වෙලා ඇවිල්ලා මෙතන එලාම් සර්කිට් එකට අවශ්‍ය වෝල්ටේජ් එක හදා ගන්නවා මේක. මේක තමයි අර අමතරව එකතු කර ගන්න ඕකේ කොටස.
කොටසක් නේ පොඩි කොටසක්. ඒ වගේම මේ තියෙන්නේ අපි අර කොයිල් එකේ ඒ කියන්නේ හයි වෝල්ටේජ් ට්‍රාන්ස්ෆෝමරේ උතලා ගන්න වයින්ඩින් එකේ ගන්න වෝල්ටේජ් එක DC කරලා මෙතන කැපැසිටර් එකක් දාලා තියෙන්නේ. මේක නම් මම මෙතන දාලා තියෙනවා 1500 UF 16 වෝල්ට් කැපැසිටර් එකක් දාලා තියෙනවා. ඒ වගේ තමයි මෙතන මේ තව ඉන්ඩිකේටර් LED එකක් දාලත් නැහැ. ඒ වගේ මේකේ මේ පොටෙන්ඩෝමීටර් එක මම වෙනම වයර් එකකින් තමයි සම්බන්ධ කරගන්නේ. ඉතින් අරකම තමයි 12 වෝල්ට් ලිවර් කරන සර්කිට් එකම තමයි පොඩි වෙනස්කමකට තියෙන්නේ මේ අමතර මෙන්න මේ කොටස ඇඩ් කරගන්න එක. ඔය කට්ටිය හදාද්දි ගොඩක් දුරට මෙන්න මේ වගේ මෙන්න මේ සර්කිට් එක හදලා පුළුවන් නම් මෙතන මේ අර අපි කොයිල් එකෙන් ගන්න වයින්ඩින් එක එතන LED ලයිට් එක දාගන්නත් මේ වගේ ඩොට් බොට් කෑල්ල ගමු එකපාර ඔක්කොම පාස් කරගන්න. නැත්නම් ඩොට් බොට් කෑලි දෙක තුනක පාස්සලා ගන්න ගියොත් එහෙම වැඩ ටිකක් අමාරුයි. ඒ නිසා එකම බෝඩ් එකේ ඔක්කොම ටික කරගන්න තිබුණා හොඳයි. මම ඉතින් මේකේ එහෙම තමයි කරලා තියෙන්නේ. ඔක්කොම ටික එකම බෝඩ් එකකට දාලා හදලා තියෙනවා. මෙතනින් එලාම් එකටයි පොටෙන්ඩෝමීටරයටයි දෙනවා. මෙතනින් ට්‍රාන්ස්ෆෝමරෙන් ඉන් කරනවා. මෙතන අපි අර කොයිල් එකෙන් ගන්න වෝල්ටේජ් එක ඉන් කරගන්නවා. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මේ සර්කිට් ඩයග්‍රෑම් බලන් ඉතින් ඔය කට්ටියත් එලාම් එකක් හදාගන්න මොන හරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න කියලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.